අද කතාව ගොපඩියක් ගාස්තිය. ඉතින් බලන්නකෝ මේ කතාවත් ලස්සනයිද කියලා. නියමයි වාසු දුවමු. පුතා මෙහෙ එන්න. මේක මුදලාලි මාමට කිකින් දීලා එන්න. හොඳයි අම්මා. සාලි ණය වලින් අඩු කරන්න. හරි මාමේ. පුතා මම ඔයාට බත් ටිකක් ගෙනාවා. තුති අම්මා. ඇයි අම්මේ මුදලාලි මාමා අපිට කවදාවත් කිරිසාලි දෙන්නේ නැත්තේ? අපි ඉස්සරින් නම් කඩෙන් බඩු ගෙනාවේ ණයටනේ පුතේ. ඒ ණය තාම ඉවර නැතුව ඇති. හා අම්මා. අම්මේ මුදලාලි මාමා අපිට බඩු දෙයිද? ඕ පුතේ අපි හැමදාම කිරි ගෙනියනවනේ. හිංගන මිනිස්සු මේ කතාවට නම් සුනිමල්ටයි එයාගේ අම්මටයි හොඳටම දුක හිතුණා. මොකද මේ අම්මයි පුතේ මේ පැත්තේ. මුදලාලි බරු ටිකක් ගන්න ආවේ. කව කඩට ණය කියා කියවන්න තියෙනවද? හැමදාම කිරි ගේනවනේ මුදලාලි. ඒ සල්ලි වලට බරු දෙන්න බැයිද මට? ඔබේ වෙන කිනිටික හොඳටම මදි. ඔබේ ණය අනේ කැපෙන්න. මුදලාලි මායි මේ ළමයා ජීවත් වෙන්නේ හරිම අමාරුවේ. හරි. එහෙනම් අතද බරු ටික අරන් යන්න. ඉතින් මේ විදියට දින ගණනාවක් ගෙවිලා ගියා. ඉතින් මේ සිද්ධ වෙන දේවල් නිසා සුනිමල් හිටිය ගොඩාක් දුකින්. එළියෙන් ඇහුණ ශබ්දය මොකද්ද බලන්න සුනිමල් එළියට ගියා. ඔයා කවුද? මම ඔයාට උදව් කරන්නම්. ඔබ ගොඩක් හොඳ ළමයෙක්. මේක තියාගන්න. මේ මොකද්ද? ඕකෙන් ඔබට ඕනම දෙයක් ලබා ගන්න පුළුවන්. ස්තුතියි. මැජික් කැස්ටිය. කොහොමද අම්මා? අම්මා කොහෙද ඔයා? මොකද සුනිමල්? අම්මේ ඊයේ රෑ මොනවා? ඉතින් සුනිමල් ඊයේ රෑ වෙච්ච සිද්ධිය ඔක්කොම අම්මට කියන්න පටන් ගත්තා. අම්මේ මේ බලන්න මැජික් කැස්ටිය. සුනිමල් මේ මොකද්ද? ඒක දිරිසෙනවා. අම්මේ අපි මොන හරි ඉල්ලලා බලමුද? මට රසම රස බත් පිඟානක් ලබා දෙන්න. සුනිමල් මේ අහන්නකො පුතේ. මොකක්ද අම්මේ? පුතේ මැජික් යෂ්ටිය වැරදි කෙනෙක් අතට අහුනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඕක අපහු දෙන්න. ඒත් අම්මා. අම්මගේ කීම අහපු සුනිමල් මැජික් යෂ්ටිය යකාට දෙන්න තීරණය කරා. මට සල්ලි ටිකක් ලබා දෙන්න. හැබැයි ඊට ස්තුතියි. කලින් එයාට ඕනි සල්ලි වගේක් මවා ගත්තා. මේක ඔබ තියාගන්න. මං අතේ තිබුණත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔබට ස්තුතියි. පහවදා උදේම
සුනිමල් ඒ සල්ලි ටික අම්මා, අරගෙන මම ගබඩා ගිහින් එන්නම්. ටවුන් එකට යන්න පිටත් වුණා. සුනිමලුයි අම්මායි එයාලගේ එලෙකෙක් ටික විකුණන්න පුංචි ලස්සන කඩයක් හැදුවා. සුනිමල් හදේ ලස්සනට තියෙනවා පුතේ. ඔව් අම්මේ මට හරිය සතුටුයි. මට ඔයා ගැන ආඩම්බරයි පුතේ. මටත් එයා ගැන ආඩම්බරයි අම්මේ. මේ කොල්ලා මොකද මේ දවස් ටිකේ කිරිගෙන ආවේ නැත්තේ? මුදලාලි අන්නාරි හිංගල කොල හරියක් දාලා මේක දැනගත්ත මේ කපටි මුදලාලිට හොඳටම ඉරිසියා හිතුණා. මේ තම්මයි කටේ ණය දෙනවා. දන් දෙනවා. මේ තම්ම මට දෙනවා මගේ ණය. මාමේ තරහ ගන්න එපා. මාමට අපි කීයක් දෙන්න තියනවද? රුපියල් 50,000ක්. මෙන්න සල්ලි මාමේ. ආහා. වෙච්චා සල්ලි කුඩා. ඇයි සුනිමල්? අම්මේ මුදලාලි මාමා ඇවිල්ලා සල්ලි ඔක්කොම අරන් ගියා. බය වෙන්න එපා මගේ පුතේ. ඔයා කිරි විකුණලා සල්ලි හොයාගන්න. ඔයාට පුළුවන්. ඉතින් මේ පුංචි සුනිමල්ගේ කඩේ දිනෙන් දින දියුණු වුණා. අම්මේ අපි නියසන්දි වලින් ගවගාය ලොකු කරනවා. තව එරදෙනු ගේමු. ඔව් සුනිමල් ඔයා හරි. සුනිමල් එයාගේ පාරිභෝගිකයන්ට හරිම කරුණාවන්ත විදියට සැලකුවා. ඒ විතරක් නෙමෙයි. එයා හැමදාම ව්‍යාපාර කරේ හරිම සාධාරණ විදියට. සීයේ මෙහෙන්න අසරණ වුණු අහිංසක මිනිස්සුන්ට සීයේ උදව් මේ කිරි එකයි කෑම එකයි ගන්න. මට සල්ලි එපා. දෙවියෝ ඔබට පිහිටවෙනවා පුතේ. ස්තුතියි. මුදලාලි සොනිමල්ගේ කඩේ දැන් හොඳටම දියුණු වෙලා මිනිස්සු පිරීලා ඉන්නවා. ඉතින් මේ මුදලාලි මාමේ සියාව හින්දාම රෝගාතුරු වුණා. ෂෝනිමල්. මම ඔයාලට කරපු දේවල් වලට මට සමාවෙන්න පුතේ. ඒවා හිතන්න එපා මාමේ. මොනවා වුණත් මාමා නිසානේ අපි එක වේලක් හරි කාලා හිටියේ. මුදලාලිට ඕන දෙයක් තිබ්බොත් අපිට කියන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. හොඳයි. බොහොම ස්තුතියි. ජීවිතේ හරි පුදුමයි නේද අම්මේ? ඒ මොකද? අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් ඒ කියලා අපි හිතුවේ නෑනේ. පුතේ අපි හැමදාම හොඳ මිනිස්සු විදියට හිටියොත් අපිට වර්ධින්නේ නෑ. ඔයා කොච්චර ඉහළට ගියත් කවදාවත් මනුස්සකම අමතක කරන්න එපා. පාඩමක් ඉගෙන ගන්න. හොඳයි අම්මා.